ස්වාමිනී නාගසේනියන් වහන්සේ යමෙක් වසර 100ක් අකුසල් කරනවාද එහෙත් මරණාසන්න කාලේ එක බුදු ගුණයක් සිහි කරයි නම් ඔහු දෙවියන් අතර උපදින්නේ කියලා ඔබ වහන්සේලා බණක් කියනවා. එහෙමයි ස්වාමී. ඒ වගේම ඔබ වහන්සේලා මේ බණක් කියනවා. හැබැයි මම ඔබ වහන්සේලා ඔය කියන බණ විශ්වාස කරන්නේ නැහැ. අවුරුදු 100ක් පව කරන කෙනෙක් ඉන්නවා. එයා අවසානයේ බුදු ගුණය සිහි කරලා මෙන්න මැරිලා දිව්‍ය ලෝකෙ ඉපදිලා. කියලා ඔබ වහන්සේලා බණ කියනවා මම ඔක විශ්වාස කරන්නේ. ඒ වගේම ඔබ වහන්සේලා සිහි කරනවා එකවරක් ප්‍රාණඝාතය කළොත් ඒ ප්‍රාණඝාතය මුල් කරගෙන අපාය යනවා කියලාත් බණ කියනවා. මම ඕකත් විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ මහරජාණෙනි මේ ගැන කුමක්ද හිතන්නේ? කුඩා ගලක් පවා නැවක තබන්නේ නැතිව ජලෙහි පා කළ හැකිද? පොඩි ගලක් හරි පා කරන්න පුළුවන් ද වතුරේ මොකක් හරි තියන්නේ නැතුව නැවක? නෑ කිව්වා පුංචි ගල වුණත් කිඳා බහිනවා. එහෙමයි ස්වාමී. ඒ නිසා එක ප්‍රාණඝාතය කළත් ඒක නිරේ කරා ගෙනියනවා. එහෙමයි. හැබැයි මහරජාණෙනි ගල් 100ක් කරත්ත 100ක ගල් වුණත් නැවක් උඩ තිබ්බොත් එහෙම ගෙනියන්න පුළුවන්ද බැරිද? පුළුවන් කිව්වා. මහරජාණෙනි නෞකාව යම්සේද කුසල කර්මයේ දත යුත්තේ ඒ විදිහටයි. එහෙමයි. ස්වාමිනී නාගසේනියන් වහන්සේ හරි දක්ෂයි කියලා කිව්වා. මහත්තයා හරි උපකාර කරුණක් ඔය. එහෙමයි ස්වාමී. දැන් මේ බණහන දැන් මේ ධර්මය අහන මිනිස්සු අතරත් මේ ධර්මයේ ඇහින්ට කලින් කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්න කලින් පව්කම් වෙලා තියෙනවා. එහෙමයි ස්වාමී. කරදර කංකටළු මිනිසුන්ගේ ජීවිතේ හැලහැප්පින් වෙලා තියෙනවා. ඒ අතරේ තමයි යාන්තම් මේ බණ ටිකක් අහගෙන කුසල් උපද්දව ගන්න හදන්නේ. හදනකොට එයාට කලින් කරපු පව් මතක් වෙනවා. එතකොට එයාට හිතෙනවා අනේ මං අපායයිද දන්නේ අපායයිද දන්නේ කියලා. නමුත් මෙන්න දහම් කාරණාව රහතන් වහන්සේ නමක් විස්තර කරන්නේ මේ බුද්ධ ශාසනයේ සිද්ධ වෙලා තියෙනවා අවුරුදු 100ක් නමුත් පව් කරපු අය බුදු ගුණ සිහි කරලා ඒ අවසාන කාලේ ඒ සිහි කරපු එකෙන් දෙව්ලොව ඉපදිලා. මොකද මේ බුදු ගුණ සිහි කරන නැමැති කුසලේ නැවක් වෙලා. එහෙමයි ස්වාමී. ඔහු කරපු කර්මය ඒකට වැටලා තියෙනවා. එතකොට පා වෙනවා ඇතුළට යන්නේ. ස්වාමීන් වහන්සේම තැනක සඳහන් කළා අර කුසලයේ බහරේ වැඩි අකුසලයේ මේට වඩා කියලා. ඔව් ඒකේ එහෙම යම් පැත්තක් තියෙනවා. දැන් මෙතන සිහි කරන්නේ අර පව් කරපු කෙනෙකුට උනත් කුසල් සිත් උපදවා ගත්තොත් එහෙම විශේෂයෙන් තිසරණය සරණ ගියොත් ඒකයි මේ මිනිසුන්ට කියන්නේ සරණ ඵලයල්ලා කියලා. එහෙමයි. සාමාන්‍ය මෙච්චර ගෝසාවක් වෙන කෙනෙක් කරන්නේ නැහැ මේ මාමෙවුනාවෙන් මේ කරන දහම් ගෝසාව හේතු සහිතව ධර්මානුකූලවමයි කරන්නේ. කියන්නේ තිසරණයේ තුලින් අඩුපාඩු හදා ගැනීම තුලින් මිනිස්සෙක්ගේ ජීවිතය වෙනස් කරනවා. ඒ නිසා තමයි මහත්තයා එක වලක් පූජා කළා. අර දැන් නෙත්තිප්පකරණේ තියෙන්නේ මල් පූජා කරපු කෙනෙක් එක සිටුවරෙක් මල් පූජා කරන යනකොට අර 16 මල් කූඩේ අල්ලන් ඉන්නවා. ඒකට එක මලක් බිමට වැටෙනවා. ඒකට ඒ වැටිච්ච මල ඔහු අරන් උඩ තියෙනවා. බුදු ගුණය සිහි කරලා. ඉතින් එයා එච්චරයි කරගත්ත පින එතකල් දාසකම් කළේ. නමුත් ඒ බුදු කෙනෙකුට මලක් තිබ්බා කියන කුසල ඉදිරිපත් වෙලා එදා ඉඳලා ගෞතම බුද්ධ ශාසනය දක්වාම දෙව්ලොව ඉපදුනේ. පුංචි කුසලෙන්. ඒකට එයා ඒ ජීවිත කාලේ එයා 16ක් විදිහින් එයාගේ අතින් වැරදි කෙරෙන්න ඇති. ගොඩක් පව්කම් එක එක දේවල් කෙරෙන්න ඇති. නමුත් ඒවා කොහොම දෙවෙනි තැනට වැටිලා කරපු පින ඉස්මතු වුණා. ඒ නිසා පින්වතුනි මිනිස්සෙක් පුරුදු වෙන්න බුදු ගුණ සිහි කරන්න, ධර්මයේ ගුණ සිහි කරන්න, සංඝයාගේ ගුණ සිහි කරන්න. හැමතිස්සෙම අපිට මේ දේ කරන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකව පුරුදු වෙන්න ඕන දැන්. ඒ ප්‍රායෝගිකව පුරුදු කරන දේ තමයි මරණ මොහොතේ එන්නේ. එහෙමයි ස්වාමී. මහත්තයා ළමයෙක් නිතර පේපර් ලියලා විභාගෙට මහන්සි වෙලා ඒ අත්දැකීම නේද යාට අවසාන මොහොතේ එන්නේ. එහෙමයි ස්වාමී. ඒ වගේ තමයි අපි දැන් පුහුණු වෙන එක තමයි අවසාන මොහොතේ එන්නේ. මහත්තයා දැන් තියෙනවා බුදු ගුණය සිහි කරලා දිව්‍ය ලෝකෙ ගියා කියලා. ඒතර මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ අරහං කියලාවත් සිහි කරගන්න. එහෙමයි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දසබල ඥාණයෙන් යුක්තයි කියලා. එහෙමයි. එක බුදු ගුණය සිහි කරගන්න. එහෙමයි. ඒ වගේ හිත පුරුදු කරොත් නම් මිනිස්යාට ගැලවීමක් තියෙනවා. එතකොට මේ ධර්මයේ සිහි කරන එක කුසල් සිහි කරන එක නැවක් වගේ. ඒතකොට එයාගේ ජීවිතේ කලින් කොච්චර පව් තිබ්බත් ඒ පව් කරත්ත දහස් ගානක ගල් වෙන්න පුළුවන්. උපමාවකට ගත්තොත්. නමුත් නැව උඩ පාවෙනවා. එහෙමයි. ඒ වගේ. ස්වාමීන් අවසරයි අපේ වෙලාව නිමා වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සිහිපත් වීම මොනතරම් ලාභයක්ද අපි නොසිතූ විරු ආකාරයෙන් අපේ ආත්මය සුවපත් වෙන විදිය පින්වත් ස්වාමීන් වහන්සේ අපට පෙන්වා වදාළ ශ්‍රී සද්ධර්මයට අනුව. ඉතින් නිතරම සරණ සිහිපත් කරගනිමින් සරණේ පිහිට
ලබා ගන්න කියලා අපි ඔබට මේ සිතින් ආරාධනා කරනවා. අද දවසේ අපේ කාලය නිමා වුණා. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර